කොහොමද ඉතින් සතුටෙන් ඇති කියලා හිතනවා. මගේ වැඩසටහන් වල මම වැඩිපුර කතා කරන්නේ මනස ගැනනේ. මනස සැහැල්ලුවෙන් තියාගන්න විදිහ, මනසේ ශක්තිය පාවිච්චි කරන විදිහ. අපි සතුටින් ජීවිතේ ජීවත් වෙන්නේ කොහොමද? එහෙමත් නැත්නම් ජීවිතයේ එදිනදා එන ප්‍රශ්නවලට අපි සතුටින් මුහුණ දෙන්නේ කොහොමද කියලා තමයි අපි වැඩිපුර කතා කරන්නේ. අපි බලමු අපේ මනස සැහැල්ලුවෙන් සතුටින් තියාගන්න නම් අපේ ඇතුළාන්තයේ තියෙන ගැටලු මොනවද කියලා. මොකද අපි හැමෝම ආසයිනේ මානසික ශක්තිය ප්‍රයෝජනෙට අරගෙන හීන අරමුණු ඉලක්ක ජයග්‍රහණය කරගන්නත් ආසයි. මේවට බාධාවක් වෙන දේවල් තියෙනවා නම් අපි කැමති නේවා අයින් කරගන්න. අපි බලමු මොනවද ඒවා කියලා. ඔගොල්ලෝ අහලා ඇති විස සහිත බව. ටොක්සික් මිනිස්සු ගැන අපි වැඩිපුර කතා කරනවා. ටොක්සික් මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ කොහොමද කියලා කතා කරනවා. අපි ඕන තරම් YouTube channel වල තියෙනවා. ටොක්සික් මිනිස්සුත් එක්ක අපි ගනුදෙනු කරන්නේ කොහොමද? ටොක්සික් මිනිස්සුන්ව හඳුනාගන්නේ කොහොමද කියලා. අපි අද බලමු අපි ළඟ තියෙන ටොක්සික් ගතිගුණ අපි කොහොමද අඩු කරගන්නේ කියලා. ඔයා මට කියාවි මම ගාව ටොක්සික් ගතිගුණ නැහැ කියලා. අපි හැමෝම හිතන්නේ එහෙමයි. අපි හැමෝම හිතන්නේ අපි ඉස්සරහා ඉන්න කෙනා ගාව තමයි ගොඩාක්ම විස සහිත ගතිගුණ තියෙන්නේ. අපි ගාව විස සහිත ගතිගුණ නැහැ කියලා. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි අපි හැමෝම ළඟ අඩු වැඩි වශයෙන් මේ විස සහිත බව තියෙනවා. ටොක්සික් බව තියෙනවා. අපි බලමු මේ දේවල් මොනවද? කොහොමද මේවා අපින් ඈඩ් කරගන්නේ? අපි සතුටින් ඉන්න, මානසිකව සැහැල්ලුවෙන් ඉන්න ජීවිතේ දිනන්න යන ගමනේදී අපි කොහොමද මේ ටොක්සික් ගතිගුණ, විස සහිත සිතුවිලි, ගති පැවතුම් කොහොමද අපේ ජීවිතෙන් අයින් කරගන්නේ? මොකද මේ ටොක්සික් කියන්නේ? ඔයා හැමතිස්සෙම ඍණාත්මකව හිතන කෙනෙක්ද? ඔයාට මොන හරි වැඩක් කරන්න හිතුනම ඒකේ ධනාත්මක පැත්තක් පේන්නෙම නැද්ද? එහෙමත් නැත්නම් ඔයා සාමාන්‍යයෙන් කාව හරි විවේචනය කරනවද? මොනෝම හරි දෙයක් කවුරුම හරි කෙනෙක් විවේචනය කරනවද? ඔයා අනිත් අයව ඔයාගේ පාලනයට යටත් කරගන්න උත්සාහ කරනවද? අපේ සමාජයේ දැන් මං කියද්දි ඔයගොල්ලෝ කල්පනා කරන්න පුළුවන් මෙයත් මෙහෙමයි මෙයත් මෙහෙමයි සහ මමත් මෙහෙමයි කියලා. සමහර ඉන්නවා එයාලා හදනවා අපිව පාලනයට යටත් කරගන්න. හරිම ඍණාත්මකයි. කතා කරන්නේ හැම තිස්සෙම ඍණාත්මක දේවල්. සමහර අය ඉන්නවා ජීවිතේ Tamanට සිද්ධ වෙන දේවල් වලදී, ප්‍රශ්නවලදී ආරවුලක් ගැටලුවක් ආවම එයාලේකේ වගකීම කාට හරි පවරනවා. අම්මා තාත්තට, ළමයිට, හස්බන්ඩ්ට, වයිෆ්ට, එහෙමත් නැත්නම් යාළුවෙක්ට, නැත්නම් උගන්වපු ගුරුවරයෙක්ට හරි Tamanගේ ජීවිතේ වෙන ප්‍රශ්න ගැටලු වලට වගකීම කාට හරි පවරනවා. ඒ වගේම යාලා හරිම ඉරිසියයි. අපි සාමාන්‍යයෙන් කියන්නේ හරියට ඉරිසියා කරන කෙනෙක් කියලා. ඒකෙන් අදහස් වෙනවා කැමති නැහැ තවත් කෙනෙක් සතුටින් ඉන්නවට. සාමාන්‍යයෙන් විෂ සහිත මිනිස්සු ගාව මේක හරියට තියෙනවා. තව කෙනෙක් සතුටු වෙනවට කැමති නැහැ. සහ නිතරම ආරවුල් වලට මැදිහත් වෙන්න. සාමාන්‍යයෙන් විෂ සහිත ගතිගුණ, විෂ සහිත ගති පැවතුම් කියලා අපි කියන්නේ මෙන්න මේ වගේ දේවල් වලට. අපි දැන් බලමු අපි ගාව තියෙන විෂ සහිත ගතිගුණ අපි කොහොමද අයින් කරගන්නේ කියලා. හැබැයි වැදගත්ම දේ ඔයා අද සතුටු වෙන්න ඔයා ගාව විස සහිත ගතිගුණ තියෙනවා කියලා ඔයාට අඳුර ගන්න පුළුවන් වුණා නම්. තව කෙනෙක්ට ඉරිසියා කරද්දී ඔවුන් සමග ආරවුල් ඇති කරගනිද්දී එහෙමත් නැත්නම් හැම තිස්සෙම දවස පුරාම ඍණාත්මක දේවල් නම් හිතන්නේ කාට හරි දෝෂාරෝපණය කරනවා නම් කාත් එක්ක හරි තර්ක කර ආගියු කර යනවා නම් ඔයා හිතනවා ඇති ඔයා හරි ජයග්‍රහණයක් ලබනවා කියලා. සාමාන්‍යයෙන් ටොක්සික් අයට තියෙන සතුටක් තමයි කාත් එක්ක ආගියු කරාම එයාලට ඒ මොහොතේ හරිම සතුටක් දැනෙනවා. ඒක හරිම తాවකාලික සතුටක්. විස සහිත සිතුම් පැතුම් මේ සිතුවිලි ඔයාගේ ශරීරය ඇතුළට දාගත්තම, ඔයාගේ මනස ඇතුළට දාගත්තම ඔයාටයි හානිය කරගන්නේ. මොකද ඔයා මේ දේවල් දිගින් දිගට කරන්න ඔයාගේ මනස වගේම ඔයාගේ ශරීරෙත් ලෙඩ වෙන්න පුළුවන්. වැදගත්ම දේ ඔයා ගැන හිතන එක. අපිට කරන්න වැඩ ගොඩක් තියෙනවා. අපිට හීන අරමුණු ජයග්‍රහණය කරන්න තියෙනවා. එතකොට ඇයි අපි කොහේවත් යන විස ටිකක් අපේ මනසට අරගෙන මේ යන ගමන, මේ ජයග්‍රහණ වලට යන ගමන අඩාල කරගන්නේ. සමහර මිනිස්සු ඉන්නවා ඒගොල්ලන්ට දිනන්න නෑ. එයාලා සමහර විට ඒගොල්ලෝ හැමදේම දිනලා ඉවරයි කියලා හිතන්න. හැබැයි හැමදේම දිනලා ඉවර වෙච්ච මනුස්සයටත් මනස සැහැල්ලුවෙන් සතුටින් තියාගෙන ඉන්න එක හරිම වැදගත්. මොකද අපි විස සහිත දේවල් මනසට එකතු කරගන්න අපේ ශරීරයත් ලෙඩ වෙනවා.
ඉතින් වැදගත්ම දේ මේ අපි ජීවත් වෙන ගමනේ මනස සැහැල්ලුවෙන් සතුටින් තියාගෙන අපේ අරමුණු හීනත් ජයග්‍රහණය කරගෙන තව කෙනෙක්ගේ හිතත් සතුටු කරගෙන යන ගමන. මොකද අපි විස සහිත වෙන්න අපි අනිත් කෙනාවත් සමහර වෙලාවට අපි අනිත් කෙනාටත් ඒ විස ගතිය බෝ කරනවා. ඒ හින්දා අපි පුළුවන් තරම් උත්සාහ කරමු අපි ගාව තියෙන විස සහිත ගතිගුණ අපේ ජීවිත වලින් අයින් කරන්න. අපිට අද සතුටු වෙන්න පුළුවන් අපි අඳුනගත්තනේ අපි ගාව විස සහිත ගති තියෙනවා සහ අපි ඒක අයින් කරගන්න ඕනේ කියලා. අපි හිමින් සැරේ අපි ගාව තියෙන විස ගතිගුණ විස සහිත ගතිගුණ අපේ ජීවිත වලින් අයින් කරමු. මොකද මේ දේවල් තියාගෙන ඉන්න ඔයාටමයි හානිය කරගන්නේ. ඔයාගේ අසල්වැසියෙක්ටවත් ඔයාගේ ළඟින් ආශ්‍රය කරන කෙනෙක්ටවත් ඔයා තර්ක කරන කෙනාවත් දෝෂාරෝපණය කරන කෙනාටවත් නෙමෙයි හානිය විස සහිත ගතිගුණ තියෙන්න අපි අපිට හානියක් කරගන්නවා. අපේ මනසට වගේම අපි අපේ ශරීරයත් ලෙඩ කරගන්නවා. ඒක නිසා අද ඉඳන් අපි ටික අපේ මනසේ තියෙන මේ විස සහිත සිතුවිලි අයින් කරමු. අපි මේ යන්නේ අරමුණු හීන දිනන්න ගමනක් වගේම අපේ මනස සැහැල්ලුවෙන් තියාගන්න ඕන ගමනක්. තව කෙනෙක්ට ඉරිසියා කරන එක, තව කෙනෙක් එක්ක තර්ක කරන එක, තව කෙනෙක් එක්ක ආරවුල් වලට පැටලෙන එකෙන් අපි අපිට හානියක් කරගන්නවා නම් අපිට පුළුවන් මේ දේවල් වලින් වැළකීලා ඉන්න. එකපාරටම අමාරු වෙන්න පුළුවන්. හැබැයි ආගියුමන්ට් එකකට ආරවුලකට එහෙම නැත්නම් ඉරිසියා කරන්න හරි හිතන හැම වෙලාවෙකම අපි ගැන හිතන්න. අපේ දියුණුව අපේ ජයග්‍රහණ ගැන හිතන්න. හීනයක් තියෙනවා අපිට හීනේ තමයි අපේ ජීවිතේ වැදගත්ම දේනේ. එතකොට අපිට පුළුවන් මේ වැදගත් දෙයට වැඩි ප්‍රයොරිටි එකක් දුන්නම වැදගත් දෙයට වැඩි අවධානයක් දීලා අනිත් කෙනා ගැන තියෙන විශේෂයිද සිතුවිලි අනිත් කෙනාට ඉරිසියා කරනවා අනිත් කෙනාත් එක්ක තර්ක කරන්න යන්නේව සහ ආරවුල් වලට පැටලෙන දේවල් වලින් ඉවත් වෙලා ඉන්න. වැඩිපුර අවධානය දෙන්න මනසේ සැහැල්ලුවට මනසේ සතුටට සහ ජීවිතේ දිනන්න තියෙන අරමුණු ඉලක්කවලට සතුටින් ඉන්න. ස්තුතියි මාව අහනවටත් බලනවටත්. වැදගත් මොනවම හරි වාට මේ වැඩසටහන ඇතුලේ හමු වුණොත් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.